සුබ දවසක් වේවා සියලු දෙනාටම. අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ බුවාගේ සිංහල YouTube නාලිකාවත් එක්ක. අද අපි කතා කරන්න යන ගීතය තමයි සෙනෙහසකට අරුතක් පුරවන්නට. මේ ගීතය ගායනා කරන්නේ හැමෝම දන්නව ඇති අසංක ප්‍රියමන්ත ගායකයා. ඒ ප්‍රගීත් අබේසුන්දර මහාචාර්යවරයා. ඒ වගේම තමයි මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ මහින්ද බණ්ඩාරයන් විසින්. දැන් එතකොට සෙනෙහසකට අරුතක් පුරවන්නට ප්‍රේමය ආදරය වියෝවකින් කෙලවර වෙච්ච ආදරයක්. අපි ගීතය අහලා මේ ගීතයේ තියෙන තේරුම මේ ගීතයේ මොන විදිහේ රසවින්දනයක්ද අපිට කරන්නට පුළුවන් කියලා අපි බලමු. සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගන්නා වෙරළේ සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා. ඊට පස්සේ කියනවා වෙරළේ රළ මැන්නා. සීමාවක් මායිමක් නැතයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවි. එතකොට මේ ගීතය කතා කරද්දී අපිට පළවෙනිම කතා කරන්න තියෙන්නේ මේ ගීතයේ ඉන්න කතකයා. දැන් ගායකයා ඇවිල්ලා පිරිමියෙක්නේ. එහෙනම් අපිට හිතා ගන්නට වෙන්නේ කතකයා කොල්ලෙක් කියලා. ඒතර මේ කොල්ලට වෙච්ච සිදුවීම තමයි මේ ගීතයේ අපිට රසවින්දනය කරන්නට තියෙන්නේ. මේ කොල්ලා ප්‍රේමවන්තයෙක් වෙච්චි කොල්ලෙක්. හරි. සෙනෙහසකට අරුතක් පුරවන්නට ආදරය කරන්නට ආදරයක් ලබන්නට ආදරය කියන දේ පටන් ගන්නට මෙයා සෑහෙන කාලයක් පෙරුම් පුරාගෙන හිටියාලු. මෙයා සෑහෙන කාලයක් බලාගෙන හිටියා කියලා ඍජුව කියන්නේ නැහැ. මේක කියන්නේ බලන්න හරිම ලස්සන විදිහකට කියනවා අහසේ තරු ගැන්නා කියලා. අහසේ තරු 1 2 3 4යි කියලා අපිට මෙතෙක් කොච්චර ප්‍රමාණයක්ද කියලා ගණන් කරන්නට බෑ. ඒ තරම් ප්‍රමාණයක් මෙයා කල්ප කාලාන්තරයක් පුරා ආදරය වෙනුවෙන් පෙරම් පුරාගෙන හිටියාය කියලා කියනවා. ඊට පස්සේ කියනවා මෙහෙම වෙරළේ රළ මැන්නා. මුහුදේ ගහන රැලි කොච්චරද කියලා සීමාවක් නැහැ. එහා සමානව මෙයා මේ ප්‍රේමය බලාපොරොත්තුෙන් හිටියාලු. ඒකයි මේකේ මුල් පද පෙළිවෙල කියන්නේ. සෑහෙන කාලයක් පෙරම් පුරාගෙන ප්‍රේමිය වෙනුවෙන් හිටපු කොල්ලෙක්. ඊට පස්සේ කියනවා සීමාවක් මායිමක් නැතයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවි. පළවෙනිටම ආදරය කරන්නට පටන් ගන්නා කාලයේදී මේ ප්‍රේමය අනන්තයි අප්‍රමාණයි යනාදී වූ වශයෙන් අපේ හිතේ හැඟීම් පහළ වෙනවා. දැන් එතකොට මේ සීමාවක් මායිමක් නැතයි කිව්ව ප්‍රේමය කාලයක් ගියාට පස්සේ සීමා මායිම් පැනවිලා තැන් දෙකකට වෙන් වෙලා තියෙනවා. ඔක තමයි මේ ගීතයේ පළමු කොටසෙන් අපිට කියන්නට තියෙන්නේ. කඳුලක් සිඳුනින් හදවත පිපුණු කඳුලෙක් කටු මත ඉසතිබුණා බිඳුලොත් බඳුනක පිළියම් කරනට බැරි කැලලක් මතු පෙනෙනා. දෙවෙනි කොටසේ පද රචකයාගේ දක්ෂතාවය يعني ප්‍රගීත් අබේසුන්දර මහාචාර්යවරයාගේ හැකියාව ප්‍රතිභාව අපිට පෙනෙන්නට තියෙනවා. මොකද හේතුව මේ පද රචනය අති විශිෂ්ටයි. අපි බලමු කොයි විදිහේ පද රචනයක්ද තියෙන්නේ කියලා. කැකුලක් සිඳුනෙන් හදවත පිපුණු කඳුලෙත් කටු මත විස තිබුණා. ඊට පස්සේ කියනවා බිඳුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැලලක් මතුවී පෙනෙනා. මෙතෙන්දි කියන්නේ හදවතේ මෝරාගෙන ආපු ආදරය මෝරාගෙන මේ කැකුලක් වගේ සුන්දර ආදරිතම මෝරාගෙන එන අවස්ථාවේදී තමයි මේ ප්‍රේමය වියෝවක් බවට පත් උනේ.
පෙරුම් පුරාගෙන ඉඳලා ආදරයක් ලැබපු සැනින් එසැනින් මාස ගානකින් හෝ දවස් කීපයකින් මේ ආදරය නැතිබංගස්ථාන වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසාලු මේක කියන්නේ මෙන්න මේ විදිහට කඳුලෙත් කටු මත විස තිබුණා. කඳුලෙත් කටු මත වචන දෙකේ ආරම්භක ශබ්දය එකයි. ක කියන ශබ්දය. කඳුලෙත් කටු මත විස තිබුණා. ඒ කියන්නේ ඒ තරම් දරා ගැනීමට නොහැකි වූ දුකක් මේ කැකුලක් වූ ආදරය විනාශ වීම නිසා ඔය ඒ අපේ ප්‍රේමවන්තයාගේ හිතේ කොල්ලාගේ හිතේ ඇති වුණාලු. ඊට පස්සේ කියනවා බිඳුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැලලක් මතුවී පෙනෙනා. බඳුනක් කැඩිලා බිඳිලා විසිරිලා ගියපුවාම නැවත ඒ බඳුන පිළිසකර කළ නොහැකි ලෙස Tamanගේ හිතත් කෑලි කැඩි බිඳිලා විසිරිලා ගිහිල්ලා කියලා කියනවා මේ ගීතය තුල. එතකොට අපිට දැන් මෙතන මේ කියද්දී බිඳුනොත් බඳුනක පිළියම් කරනට කියලා කියද්දි මට තවත් ගීතයක් මතක් වෙනවා අපේ පුම්සිරි සොයිසා මහත්මයාගේ බිඳුණු කලක අමතක කළ නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකින් දාදරෙන් කියලා. අන්න ඒ විදිහේ කැලලක් මතුවලා තියෙනවලු බඳුන කොච්චර නැවත පිළියම් කරත් නැවත සකස් නොවන ලෙස. හිතේ දුක ගැන තමයි ඒ පද පෙළි ටිකෙන් කියන්නට උත්සාහ කරන්නේ. භවයක සිටු සිතකින් සිතකට දුක පිරුණා මගේ අත දිකු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා. තුන්වෙනි කොටස. දැන් මේ තුන්වෙනි කොටසේදී කියන්නට උත්සාහ කරන්නේ තවත් මේ විරහව ඉදිරියට ගෙන යාමක්. මොකද්ද මේ තුන්වෙනි කොටසේ කියන්නට උත්සාහ කරන්නේ? පවකින් පෙර අත් භවයක සිදු වූ සිතකින් සිතකට දුක පිරුණා. ඊට පස්සේ කියනවා මගේ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා. මෙයා කල්පනා කරනවා මේ කොල්ල කල්පනා කරන නැත්තම් මේ පියෝවට හේතුව කලින් ආත්මයක සිදුවෙච්ච කුමක් හෝ පාප කර්මයක් දොයි කියලා. නැත්තම් කාලාන්තරයක් තිස්සේ අහසේ තරු ගණන් කර කර ඉඳපු කොල්ලා වෙරළේ රළ ගර කර හිටපු කොල්ලාට අවසානයේදී මේ ප්‍රේමය ඉතාමත් කෙටි කාලයක් තුලදී අවසාන වෙලා තියෙනවා. මොකක්ද මේකට හේතුව කියලා ඔහු කල්පනා කරනවා. මේක කලින් කරපු පෙර භවයක කරපු පාප කර්මයක්ද දන්නේ නැහැ කියලා. එවැනි සිතුවිලි එවැනි දේවල් හිතෙන්නට පුළුවන් මේ විරහවත් එක්ක. හරි. ඊට පස්සේ කියන මෙන්න මෙහෙම. මෙතෙන්දී සංකල්ප රූපයක් වෙන අපිට මෙන්න මේ විදිහට. හරිද? අර හින්දි පිචර් එක තියෙන්නේ. කෙල්ල කෝච්චියේ යද්දී අත මෙහෙම දික් කරන් ඉද්දි කොල්ලත් අත දිගු කරනවා. නමුත් වුන් දෙදෙනාට ඒ වෙන්වීම ලං වෙන්නට බැරි වෙනවා. වෙන්වීම සිදු වෙනවා. මගේ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා. මම ප්‍රේමය වෙනුවෙන් කතා කරන හැම අවස්ථාවකදීම ඔබගේ අත මාත් එක්ක තිබුණේ නැහැ. මේ ප්‍රේමය ඊටමත් කැකුලක් මට්ටමේ තිබුණු ටික කාලෙකින් වෙන් වෙලා තියෙනවා. ඒකයි අත දික් කරන හැම අවස්ථාවකදීම ඇයගේ අත ඔහු ළඟින් නොතිබුණේ. මේ ප්‍රේමය ඊටමත් කුඩා කාලයකින් කෙලවර වෙච්ච ප්‍රේමයක්. ඕකයි මේ ගීතය තුල අපට රස වින්දනයට කරන්නට තියෙන්නේ. අපි මේ ගීතයේ භාෂාව ගැන කතා කරොත් එහෙම මේ ගීතයේ භාෂාව සරලයි නමුත් යොදා තියෙන ප්‍රයෝග අති ප්‍රබලයි. මේකේ තැන් දෙකක් අපිට කතා කරන්නට තියෙන මෙන්න මේ විදිහට. කඳුලෙත් කටු මත කියන තැනයි මේක කතා කරන්නට තියෙන ඊළඟට සිතකින් සිතකට දුක පිරුණා කියලා. ප්‍රගීත් අබේසුන්දර මහාචාර්යවරයාගේ ප්‍රතිභාව ගීත රචනා කිරීමේ දක්ෂතාවය තමයි අපිට ඔතෙන්දී දැක බලා ගන්නට තියෙන්නේ. මේ විදිහේ නැවුම් ගීතයකින් ඊළඟ පාර ආය හම්බෙමු.